සුබ සන්ධාවක් ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා දන්නවා මේක තුළ ඉන්න කෝස් එක මොකක්ද කියලා. හරි අපි වැඩි කතා නැතුව වැඩේට යමු. මම ඔයාලට Zoom meeting එකක් දාන්න හැදුවේ. නමුත් දැනට දැන් මාත් එක්ක අතර ගොඩක් අය වැඩත් එක්ක මේ Zoom meeting එකට ගොඩක් අයට join වෙන්න බෑ. අනිත් එක තමයි දැන් Zoom meeting එකට අපි join වුණත් මේ තියෙන දිනදා කාර්යබහුලත්වය නිසා ඔයාලට මේ කියන්නේ මේ සෙෂන් එක එක දිගට බලන් ඉන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වැඩක් නෑ. මේක අහනවා නම් මුළු තප්පරේ ඉඳලා පැයක් යනවා නම් පැය එක දිගට අහන් ඉන්න ඕනේ. මොකද ඔයා මේ යන්නේ සල්ලි හොයන වැඩකට. ඒ කියන්නේ අපිට ඕන තරම් YouTube channel පටන් ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. හැබැයි ඒක මොනටයිස් කරගන්නවත් බෑ. ඒ කියන්නේ subs 1000 ගන්න අවුරුදු 3-4 ගියත් බැරි වෙන්න පුළුවන්. ඒ විදිහට YouTube channel කරලා වැඩක් නෑ. ඇත්තටම මේකේ අවසාන පොයින්ට් එක අවසාන ටාගට් එක එක්ක අපි බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕන. නැත්නම් අපි සල්ලි හොයන්න ඕන. ඔය දෙකෙන් එකක් නැතුව පර්සනල් සැටිස්ෆැක්ෂන් එකට ඒ කියන්නේ තමන්ගේ ඒ දෙකටම නැතුව කරනවා නම් එහෙනම් අපි ඒ කියන්නේ ධර්ම දේශනාව වගේ දෙයක් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි කරනවා නම් ඒ වගේ චැරිටි දෙයක් කරනවා නම් ඕකේ. එහෙනම් YouTube ඕන කෙනෙක්ට ඒ විදිහට කරන්න පුළුවන්. හැබැයි එහෙම කරත් හරියට views එන්න වීඩියෝ එකක් දාන විදි ටික අපි දැනගෙන ඉන්න ඕන. හරි. අපි මුලින්ම යමු වීඩියෝ එකට. දැන් ඔයාලට මම මේ පළවෙනි සෙෂන් එක කරන්නේ මම ඉන්ඩිවිජුවල් නෝමල් ක්ලාස් කරලා තියෙනවා. දන්න අයට කියලා දීලා තියෙනවා. ඒ වගේම මේ මගේ අවුරුදු මට දැන් 33ක් වෙනවා. ඒ කියන්නේ මට අවුරුදු 13ක විතර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා YouTube එක. ඉතින් ඒ දැනුම තමයි මම ඔයාලත් එක්ක මෙහෙම බෙදා ගන්න කෝස් එකක් විදිහට මම A to Z කියලා දෙනවා. මේ කෝස් එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් කොහොමද වීඩියෝ එකේ කියන්නේ YouTube කරනවා නම් හැමදේම A to Z මුල ඉඳලා බිඳුවටම ඒ කියන්නේ මුල ඉඳලා අගටම ඔයාලට මේ හැමදේම මම මේක කියලා දෙනවා. ඉතින් කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයාලා හැමෝටම සක්සස් වෙන්න පුළුවන්. මම වීඩියෝ එක පටන් ගද්දිම කියනවා මේ වීඩියෝ සීරියස් එක මේ මාසෙට ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදා දවස් දෙකයි. එතකොට 1 2 3 4 5 6 7 8 වීඩියෝ 8ක් මම දෙනවා ඔක්කොම ඔයාලට. මේ වීඩියෝ 8 බලලා ඉවර වෙනකන් ඔයාලා YouTube channel එකක් පටන් ගන්න එපා. හදිස්සි වෙන්න එපා. මේ ටික බලලා ස්ටෙප් බයි ස්ටෙප් කරන අනිවාර්යයෙන්ම ඔයාලට සක්සස් වෙන්න පුළුවන්. හරි. එහෙනම් අද සෙෂන් එක පටන් ගන්න යන්නේ මම ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. මුලින්ම කියනවා අපි YouTube channel එකක් පටන් ගන්නවා නම් අනිවාර්යෙන් අපිට Gmail account එකක් තියෙන්න ඕනේ. එතකොට මේ Gmail account මෙතන තියන අයත් ඇති Gmail account හදලා YouTube channel create කරපු අයත් ඇති. නමුත් ඒ කිසිම දෙයක් දන්නේ නැති අයත් මෙතන ඇති. ඒ හින්දා මම මුලින් ඉඳලම ඔයාලට මේ ස්ටෙප් ටික කියන්නම්. මෙන්න මෙතන දැන් ඔයාලගේ කම්පියුටර් එකකින් යනවා නම් Google එකට ෆෝන් එකෙන් ගියත් Google එකට ගියාම මෙතන type කරන්න how to create Gmail account. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතන තියෙනවා create Google account. මෙන්න මෙතනට යන්න. මේ ගියාට පස්සේ ඔයාලට මෙතන වැටෙනවා create a Google account කියලා for myself. තව එකක් වැටෙනවා to manage a business කියලා. ඔයාලා මේක බිස්නස් එකක් කරන්න මේ නේ. කියන්නේ බිස්නස් එකක් තමයි ඔයාලා කරන්න යන්නේ කියලා. ඔයාලා මේකෙන් සල්ලි හදන්න යන්නේ. හැබැයි ඔයා මේක දෙන්න ඕන for myself කියලා. ඔයා වෙනුවෙන් තමයි මේක හදන්නේ කියලා. ඊට පස්සේ මෙතන එනවා first name එක. ඔයා first name එක විදියට අපි දෙමු Mr. Academy. මේ විදිහට දීලා මම next කරනවා. ඔයාලත් මේ විදිහට කරන්න. ඒ කියන්නේ Gmail එකේ නම ඔයාලගේ නම දැම්මත් කමන්නේ. ඒ කියන්නේ Gmail එක YouTube එක create කරනවා හිතන්නකෝ නිකන් අපි travel with Nera හරි ඒ වගේ ඔයාලට unique name එකක් තියෙනවා කියලා. ඒ නමකින් ඔයාලා Gmail account එක create කරලා කමන්නේ. නැත්නම් ඔයාලගේ නමින්ම create කරන්න. ඒ කියන්නේ ඔයාගේ නමින්ම දැන් Mr. Nera කියලා මම දැම්මේ මේ ඔයාලට පේන්න හින්දා. නමුත් ඔයාලගේ නමින්ම create කරනවා. ඒ create කරන්න ඒක Gmail එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා ඒක link කරන එක විතරයි වෙන්නේ. ඒ කියන්නේ ඒක through YouTube එක channel එක හදන්න විතරයි ඔයාට Gmail එක ඕනේ. ඒ නිසා ඔයා ඒක ඔයාට කියන්නේ ඔයා කැමති නමක් ඔයාට unique නමක් ඔයා දාගන්න. මෙතන මම මේ විදිහට දෙනවා. ඊට පස්සේ කියන්නේ අපේ බර්ත්ඩේ එක මෙතන දෙන්න ඕනේ. මෙතන එනවා gender එක. ඔයා emailද mailද ඒක දෙන්න. ඊට පස්සේ ආයෙ next කරන්න. ඊට පස්සේ මෙතන ඒගොල්ලෝ suggest කරනවා මෙන්න මේ Gmail account එක ඔයාට හදන්න ඕනේ. ඒ කියන්නේ මේ Mr. Nera academy@gmail.com academy Mr. Nera gmail.com මේකට ඔන්න ටික් එකක් දාන්න පුළුවන්. නැත්නම් ඔයාලා අනිවාර්යයෙන් මෙතන දැන් ඔයාලට ගැලපෙන නම මේ නැහැ නේ මෙතන. එතකොට create your own Gmail address කෙනෙක් උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලා කැමති නමක් ගහන්න පුළුවන්. අපි හිතමු නිකන් මෙතන මම ඔයාලට පෙන්වන්න ගහන්න. නෑ Mr. Nera කියලා මම ගහලා පෙන්නන්නම්. Mr. Nera@gmail.com කියලා ගහලා මම next කරන්න දෙනවා. හැබැයි මට මෙතන next කරන්න දෙන්නේ නැහැ. ඒ මොකද දන්නවද? මේ Mr. Nera කියන ඒ කියන්නේ මේ Mr. Nera කියන නමින් තවත් Gmail address Gmail account එකක් තියෙනවා. ඒ නිසා තමයි දෙන්නේ නැත්තේ. ඒ නිසා මම මෙතන මෙන්න මේ නම Mr. Nera
academy කියන එක @gmail.com කියන එක. මෙතන මේ gmail.com කියන එක දෙන්න බෑ. ඔයාලට පේනවද? මෙතන එයාලා ඩිෆෝල්ට්ම @gmail.com එක කියලා ගහලා තියෙනවා. ඒ නිසා Mr. Nera academy කියන එක විතරක්, ඒ කියන්නේ ඔයාගේ Gmail එක වාට එන්න නම විතරක් ඔයා දෙන්න. ඒ කරලා next කරන්න. එතකොට මෙතන next වෙනවා. මෙතන password strong password එක දෙන්න. Mr. Nera කියලාම ගෙවුවා කියලා. Mr. Nera කියලා ගහලා M අකුර capital ගහන්න. හරිද? ඉතුරු අකුරු ටික සිම්පල්. ඊට පස්සේ 3 4 5 හරි ඒ වගේ 1 2 3 හරි එහෙම එකක් ගහලා ඊටත් පස්සේ සිම්බල් එකක් මොකක් හරි ගහන්න. ඒ කියන්නේ ඇට් ලකුණ නැත්තම් විරාම ලකුණ ඒ වගේ. මෙන්න මේ වගේ වෙන්න පාස්වර්ඩ් එක ගහන්න. M අකුර කැපිටල් ඊට පස්සේ මේ ටික සිම්පල් ආයේ ඉලක්කම් ටිකකුත් ගෙවුවා. මේ වගේ ඇට් එකකුත් ගෙවුවා. මෙහෙම ගහුවට පස්සේ ඒක මාර යුනික්. ඒක ඔයාලා විතරයි ඒක දන්නේ. හරිද? පාස්වර්ඩ් එකම මෙතන ගහන්න. ගහලා මම නෙක්ස්ට් කරා. ඊට පස්සේ recovery email address, මේ recovery email address එකක් දෙන්නේ දන්නවද? recovery email, the address where Google can contact you if there's unusual activities in your device or if you get locked out. ඒ කියන්නේ මේක ඔයාගේ Gmail එක ඔයා හදපු create කරපු Gmail එකට කවුරු හරි lock වෙන්න හදනවා නම් නැත්නම් කවුරු හරි hack කරන්න හදනවා නම් ඔයා මේ recovery mail එකක්, තව mail address එකක් වගේ තව වෙනම මෙහෙම එකක් නැත්තම් ඔයා මේල් ඇඩ්‍රස් එකක් හදලා තියාගන්න. ඒක password එක කාටවත් දෙන්න එපා. ඒක ඔයා ළඟ තියාගෙන ඒක මෙතනට ඇඩ් කරන්න. එතකොට එයා ඔයාගේ මැනේජර් වගේ, කියන්නේ ඔයාගේ account එකේ password එක හරි වෙනස් කරනවා නම් මේ ඔයා ඇඩ් කරපු කෙනාගෙන් ඇඩ් කරපු email address එකෙන් අවසර ගන්නම ඕනේ. ඒ නිසා එහෙම ඇඩ් කරන්න. මම මෙතන දානවා Mr. Nera. මේ මගේ Mr. Nera කියලා තියෙනවා තව ඇඩ්‍රස් එකක්. ඒ හින්දා මම මේක දෙන්නේ. කරලා next කරනවා. skip කරන්න පුළුවන්. ඔයා skip කරන්න එපා ඒ වුණාට. ඊට පස්සේ review your account, you can use this email address to sign in later. next. හරිද? ආයේ මෙතනටත් agree කියන එක දෙන්න. I agree කියන එක. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එනවා. ඔයා හදපු Gmail account එක, Gmail address එක දැන් හැදිලා තියෙන්නේ. මේ mrneraacademy@gmail.com. හරි. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඉන්න මම පෙන්නන්න. personal info. හරි. මේකෙන් Mr. Nera Academy birthday එක හරි mail ද female ද කියලා තමයි email එක contact කරගන්න. මේ Mr. Nera කියන email එක තමයි ඇඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඔයාලා මෙතනට ගිහිල්ලා phone number එක වර්ධින්න ඕන. manage Gmail for your Google security යනවා. මෙතන මේ 2 step verification එක on කරගන්න. turn on 2 step verification කියන එක මෙතන ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන add phone number දෙන්න. මෙතන ඔයාලට ශ්‍රී ලංකා මෙහෙම පහළට ඇති ශ්‍රී ලංකා කියලා වැටේ. ඉතින් මේ ක්ලික් කරලා මෙතන ඔයාගේ phone number එක අපි දාමු 2 7 මේ වගේ නම්බර් එක දීලා next කරන්න. next කරාට පස්සේ ඉතින් මේ විදිහට ඔයාගේ phone එකට verification number එක එනවා. number එක ආවට පස්සේ මෙතන ඒ number එක type කරන්න. type කරලා verify කියලා දෙන්න. හරියට type කරාට පස්සේ ඔයාගේ phone එකට ඔයා number එක හරියට දුන්නා. ඒක verify කරන්න එනවා code එක. code එක ගහලා verify කරන්න. ඊට පස්සේ මෙතන මේ tab එක close කරලා අපි යන් අලුත් new tab එකක් අරගෙන YouTube. අපි දැන් මේ channel එක create කරන්න යන්නේ. හොඳද? ඔයා මෙතන Google එකේ ගහන්න YouTube කියලා. YouTube කියලා ගැහුවාම මෙතන උඩම එනවා YouTube කියලා. YouTube එකට යන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් එයි. මෙතන මේ මගේ channel එක විසම ධර්ම කියලා මම අර ඔයාලට පෙන්නුවේ. මගේ මේ channel එකේ තියෙන මෙතන switch account යන්න ඕනේ. දැක්කම switch account ගිහිල්ලා මෙතනින් add account දෙන්න. add account දුන්නාට පස්සේ ඔයා හදපු email address එක තමයි මෙතන ගහන්න ඕනේ. email address එක ගැහුවා. මම මෙතනින් දැන් අවශ්‍ය කලින් හදපු Google එකෙන් තෝරගන්නේ.
මෙතන ටයිප් කරන්න ඔයාලා හදපු Gmail account එකේ නම ටයිප් කරලා next කරන්න. ඔයාලට මම කිව්වා මතක ඇතිනේ password එක මතක ඇතුව තියාගන්න කියලා save කරලා password එකක් දානවා වගේ Gmail එකේ. ආ password එකක් දෙන්න. මෙතන password එක ගහලා next කරන්න තියෙන්නේ. next කරලා ඊළඟට මෙතන country එක ආයෙ තෝරගන්න. මෙතන මේ country එක දෙන්න ශ්‍රී ලංකා කියලා දීලා ඔයාලගේ phone number එක. ඔයාගාව තියෙන phone number එක දෙන්න. මොකද මේක two step verification එකක්. මේක ඔයාලගේ security එකට ගොඩක් වැදගත්. දීලා next කරන්න. හරි ඊට පස්සේ මෙතනට එයි ඔයාලට එවන කෝඩ් එක ෆෝන් එකට ඒ කෝඩ් එකත් මෙතන ටයිප් කරන්න මේ විදිහට ටයිප් කරලා next කරන්න ඊට පස්සේ මෙතන මේ not now කියන එක දෙන්න not now කියන එක දුන්නාට පස්සේ එතනින්ම ඔයාගේ YouTube ඔයාගේ YouTube channel එකට මාව මේ වෙන log වෙනවා ඊට පස්සේ මෙතන ඔයාලට පේනම ඇති create a YouTube channel කියන එක ඒක ක්ලික් කරාට පස්සේ මෙතන ඔයාගේ channel එකට ඔයාලට දෙන්න ඕන නම දෙන්න මෙන්න මෙතන උඩ channel එකට දෙන්න ඕන නම දෙන්න ගොඩක් වෙලාවට ඔයා ගහන දැන් ඔයාගේ Gmail account එකේ නම එන්නේ ඔයාගේ traveling channel එක කරනවා නම් ඒ traveling channel එකේ නම දෙන්න ඔය යටින් මේ මම type කරන්නේ එතන slogan එක සාමාන්‍යයෙන් ඔයාලගේ channel එකට අදාළ slogan එක දෙන්න ඒ කියන්නේ දැන් මේක මෙහෙමයි මෙතන චනුස් බ්‍රෝ කියලා දැන් අපි ගහමුකෝ ගැව්වට පස්සේ චනුස් නම් ඒ නම දෙන්නේ නැහැ අනිවාර්යෙන් මෙතන මේ හරිය වැටෙන්නේ මේ හරිය වැටෙන්න මෙතන ඒ කියන්නේ කවුරුත් ගත්තේ නැති නමක් වෙන්න ඕනේ ඒකයි ඔයාලා channel එක ඔයා ක්‍රියේට් කරා කියලා හිතන්නකෝ ඔයාලගේ නමක් දාලා සුගත් travel කියලා එතකොට සුගත් travel කියන එක ඔයා උතන දීලා තිබ්බේ නැත්නම් ඒක වෙන කෙනෙක් ගත්තොත් ආයෙ වාට එක ගන්න බෑ ඒ නිසා ඔයා channel එක ක්‍රියේට් කරන වෙලාවෙම ඒ වාගේ සුගත් travel නම් සුගත් travel කියන එක ගන්න හැබැයි ඒකක් නැති වුණොත් ඒ හා සමාන යන ඒ වගේම යුනික් නේම් එකක් ඔයා ඉක්මනටම මේක ටයිප් කරලා ගන්න මොකද YouTube channel හැමදාම ලක්ෂ ගණන් ක්‍රියේට් වෙනවා එතකොට ඔයාට මේ නම මිස් වුණොත් මිස් වුණාම තමයි ඒ නිසා ඊළඟට create channel කියන එක දෙන්න ඊට පස්සේ ඔන්න දැන් ඔයාගේ channel එක create වුණා හරි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඊළඟට ඔයාලට එන්නේ මෙතන මම යනවා YouTube Studio කියන එකට. YouTube Studio කියන්නේ ඔයාලට YouTube එකේම ඔයාලගේ settings ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ අපි මොකක් හරි edit කරන software එකක් කියලා. අපි Premiere Pro එකේ වීඩියෝ එකක් edit කරනවා. edit කරනකොට වීඩියෝ output එක තියෙනවනේ. ඒ output එක හදන්න අපි යන process එකක් තියෙනනේ. අපිට ඒ කියන්නේ වීඩියෝ එක edit කරන කැලි කපලා sound cut කරලා ඒ කැලි ටික තියෙන්නේ. ඒ කැලි ටික හදන තැන වගේ තමයි මෙතන. ඒ කියන්නේ ඔයාගේ YouTube channel එකේ ඔයාට කරගන්න අවශ්‍ය වෙනස්කම් ටික කරන තැන තමයි මේ YouTube Studio කියන තැන. ඒක YouTube එකෙන්මයි දීලා තියෙන්නේ. ඔයා ඊට පස්සේ මෙතන ක්ලික් කරලා පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඔයා first time මෙතනට විසිට් වෙනකොට. ඉතින් මේකත් මේ විදිහට කරලා මේ තියෙන dashboard එක. dashboard එක ඔයාගේ ඉස්සෙල්ලම මෙහෙම පෙන්නන. මොකද ඔයා කිසිම වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා නැහැනේ. ඊළඟට ඔයාගේ content කියන්නේ ඔයා දාන වීඩියෝස් ඔයා අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝස් සෙට් එක. මෙතන වීඩියෝස් නැති හින්දා මේ විදිහට පෙන්නන්නේ. ඊළඟට ඇනලිස්ට් වලත් ඔයාගේ කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. මොකද ඔයා වීඩියෝ අප්ලෝඩ් කරලා නැහැනේ. අලුතෙන් channel එක ඇදුවා. ඊට පස්සේ මේ වගේ කමියුනිටි එකක් තියෙනවා. මෙතන පෙන්වන්නේ ඔයාගේ කමෙන්ට්. ඔයාට කට්ටිය දාන කමෙන්ට්ස්. ඒ වගේම මෙතන සබ්ටයිටල් කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා channel copyright. ඔයාට මොනවාරි copyright issue එකක් වැදිලාද කියන එක. ඊට පස්සේ මෙතන customize කරගන්න පුළුවන්. earn කියන ටැබ් එක තියෙනවා. ඒ කියන්නේ earn කියනවා කොච්චර උපයලා තියෙනවද කියන එක. ඊට පස්සේ මෙතන තියෙනවා කස්ටමයිස් කියලා මෙතනින් පුළුවන් ඔයාගේ channel එකේ banner එක ඊට පස්සේ channel එකේ profile එක මේ දේවල් හදාගන්න ඊට පස්සේ මෙතන තියෙනවා ads library කියලා ඊට පස්සේ මෙතන තියෙනවා audio library කියලා audio library කියන්නේ ඔයාලට මෙතනදී කියන්න ඕනේ ඔයා YouTube එකට ඔයගලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි YouTube එකට අපි කොහෙන් හරි sound එකක් ගන්නකොට කොහොමද copyright වදින්නේ නැති music එකක් ගන්නෙ මෙතන තියෙන්නේ copyright වදින්නේ නැති music ඒවත් ගන්න ක්‍රමයක් තියෙනවා මම ඒක වීඩියෝ හදන පාර්ට් එකේදී ඔයාලට අනිවාර්යයෙන්ම කියලා දෙනවා. ඉතින් මේ ටික දැනට ඔයාලා මතක තියාගන්න. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මගේ channel එකේ. ඒ කියන්නේ ඔයාලට මේකේ ඉන්ටර්ෆේස් එක දැන් ඔයාලා වීඩියෝ අප්ලෝඩ් කරන්න ගත්තම කොහොමද කියලා අයිඩියා එකක් එන්න බෑ. මේ මම හදපු channel එක මේ channel එකේ මම පෙන්නන්නම් මේක බලන්න. විශ්ව දැනුම කියන channel එකට මම යනවා. මේකට ගිහිල්ලා මේ තියෙන මගේ dashboard එක. ඔයාලට පේනවද? මේ dashboard එකේ
මම දාපු කන්ටෙන්ට් තියෙනවා. ඊට පස්සේ මගේ සබ්ස්ලා කොච්චරක් ඉන්නවද කියන එක තියෙනවා. ඊටත් පස්සේ මෙතන මගේ කන්ටෙන්ට් වලට ගියාම මම දාපු වීඩියෝ සෙට් එකේ හැම එකක්ම මොනටයිස් ඔන් වෙලා තියෙන්නේ කියලා පෙන්නනවා. ඊට පස්සේ ඒකේ ලයික් ගාන, ඒකට කොච්චර කමෙන්ට් ඇවිල්ලාද, ඒක ඒවා මේ වීඩියෝස් කවද්ද පබ්ලිෂ් වෙලා තින්නේ, ඒ වගේ මේවා ටෙස්ට් රයිට් කියන්නේ මොනටයිස් වලට මොනවද ප්‍රශ්නයක් කියලාද, කොපිරයිට් ඉෂුව ඇද්දලා මේ හැමදේම ඔය කන්ටෙන්ට් කියන තැන පෙන්නනවා. ඊට පස්සේ ඇනලිස්ට් වලට ගියාම ඔයාලට පෙන්නනවා මේක මගේ කොච්චර views ගානක් තියෙනවද, කොච්චර subscribers ලා ගානක් තියෙනවද, කොච්චර dollars ගානක් මම earn කරලා තියෙනවද, ඒක මට customize කරගන්න පුළුවන්. ඒ කියන්නේ මම channel එක පටන් ගත්ත දවස් දැන් නැත්නම් පහුගිය දින 365 පසුගිය මාසය ඇතුළත මේ ටික මට ඕන විදියකට ඇනලිස්ට් එකේ මෙතනින් බලා ගන්න පුළුවන්. මම මේ ටිකත් ඔයාලට වෙනම කියලා දෙනවා. මම මේ දැන් උඩින් පල්ලෙන් කියන්නේ ඔයාලගේ ඔළුවට මේක අයිඩියා එකක් දාගන්න විතරයි. මොකද මේ YouTube කියන course එක උඩින් පල්ලෙන් හිතන්න එපා. මේක ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. හරියට ඉගෙන ගත්තොත් පට්ට ලේසි. ඒ නිසා මේ ටික අනිවාර්යයෙන්ම ඔළුවට දාගන්න. මේ මම අර කිව්වත් වගේ කමෙන්ට් සෙක්ෂන් එක මේ තියෙන්නේ. කමෙන්ට් දාලා අපි වීඩියෝ අප්ලෝඩ් කරන්න ගත්තට පස්සේ අපිට කමෙන්ට්ස් වැටෙනවා. මේ තියෙන්නේ සබ්ටයිටල්. මෙතන දැන් අපිට ඕන කියන්නේ ලැන්ග්වේජ් ගොඩක් තෝරලා සබ්ටයිටල් දාගන්න පුළුවන්. ඒවත් මම කියලා දෙන්නම් ඔයගොල්ලන්ට. ඊට පස්සේ මෙතන තියෙනවා කොපිරයිට් වැදලාද කියලා. මෙතන කිසිම කොපිරයිට් ප්‍රශ්නයක් වෙලා නැහැ. ඊට පස්සේ මෙතන earn tab එක තියෙනවා. ඊට පස්සේ මෙතන customize තියෙනවා, ads audio live තියෙනවා. මේක බලන්න මෙතන customize එකේ මෙතන මම banner එකයි ඊට පස්සේ profile picture එකයි මේ ටික දාලා තියෙනවා. දැක්කද? හරි. මේකේ මෙතන තියෙනවා banner image කියලා. මේ පේනවද? banner image එක this image will appear across the top of your channel. එතකොට මෙතනින් පුළුවන් අපිට අප්ලෝඩ් කරන්න අපේ banner image එක. හැබැයි මේ image එක at least 2048යි 1152යි pixel කියන ප්‍රමාණයෙන් යුක්ත වෙන්න ඕනේ. එතකොට ඔයාලට හිතෙනවා ඇති කොහොමද මේක දැන් මේ pixel කියන වචනේ කට්ටියට හරි අමුතුයි වචනේ. pixel කියන්නේ Photoshop එකේ නම් අපි අඟල් කියනවනේ, අඟල් සෙන්ටිමීටර මිලිමීටර ඒ වගේ තියෙනවනේ, කියන්නේ මිනුම් මේකක තියෙනවනේ. ඒ වගේ pixels කියන්නේ Photoshop එකේ තියෙන මිනුම් මේකකයක්. එතකොට මම මේ දේවල් editing වලදී ඔයාලට කියලා දෙන්නම් අනිවාර්යයෙන්ම. මේක බැන එක හදන එක මම ඔයාලට හෙට කියලා දෙන්නම්. මේ ටික ඔළුවට දාගන්න අද කියලා දුන්න ටික ඔයාලට නැත්තම් මේක කලවම් අච්චාරුවක් වගේ වෙනවා. ඊට පස්සේ මෙතන පිච් එක. ඒ කියන්නේ ප්‍රොෆයිල් පිච් එක. දැන් අපි විශ්මලෝකයේ වස්ති විනි ලකයිස් එක ඒගොල්ලන්ගේ තියෙනවනේ ප්‍රොෆයිල් පිච් එකක්. ඒ ප්‍රොෆයිල් පිච් එක තමයි මෙතන අප්ලෝඩ් කරන්න තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා මේක සයිස් එක වෙන්න ඕනේ at least 98 98යි පික්සල්. ඒ කියන්නේ උස්සත් 98යි පළලත් 98යි 1 to 1. ඒ කියන්නේ එක සමාන සමචතුරස්‍රයක් වගේ. මේ ෆොටෝ එකක් තමයි මෙයාලා අප්ලෝඩ් කරන්න කියන්නේ ප්‍රොෆයිල් පිච් එක. ඊට පස්සේ මෙතන තියෙනවා channel එකේ name එක. මේ මගේ තියෙන Mr. Nera Academy කියලා. එතකොට මේ channel name එක මම අර අපි කලින්ම දුන්නේ handle. මේ තියෙන්නේ channel එකේ අපේ යටින් එන්නේ අර දැන් අපි channel එකේ name එකත් එක්කම මේක යටින් එනවා Mr. Nera Academy කියලා. මේකත් පෙන්නනවා. මේක අනිවාර්යෙන් දාලා තියාගන්න. ඊට පස්සේ මෙතන ඔයාලට දාන්න පුළුවන් description එකක්. ඒ description එක හදාගන්න විදිහ ඉඳලා මම කියලා දෙනවා. අද ඔළුවේ තියාගන්න ඕගොල්ලෝ description එක කියන්නේ ඒ කියන්නේ ඔයාලගේ channel එක මොන වගේද අපි හිතන්න ඔයා කරනවා කියලා විශ්ම ලෝකයේ වගේ channel එකක්. විශ්ම ලෝකේ නම් ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම තියෙන දැනුම එක තැනකට දෙනවා කියන එක ඔයාලගේ audience එකට. ඒ කියන්නේ ඔයාලගේ වීඩියෝ බලන අයට description එකෙන් දෙන්නවා ඔයාලගේ channel එක ගැන short එක එකක් දෙන්න ඕනේ නැහැ. short ඒ කියන්නේ සාමාන්‍යයෙන් අකුරු මේක නම් තියෙන්නේ 1000ක් වගේ කියලා. 1000ක් දෙන්න එපා. සාමාන්‍ය මිනිස්සුන්ට කියවන්නේ නැහැ නේ එහෙම. channel එකට ගිහලා description එක පොඩි පේන එකක් පොඩියට ඒක හදාගන්න. ඒක හදාගන්න විදිහත් මම කියලා දෙන්නම්. මේක languages වලින් දාන්න පුළුවන් ඕන තරම්. මෙතන add language ගියාම මෙතන language එක select කරා. අවශ්‍ය language වලින් සිංහලෙන් නම් සිංහලෙන්, ඉංග්‍රීසි වලින් නම් ඉංග්‍රීසි, යුක්‍රේන් නම් ජපාන් නම් කොරියන් නම් ඒ ඕන language එකකින් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන ඔයාලගේ channel එකේ URL එක. ඒ කියන්නේ මේක copy කරලා මෙන්න මෙතන copy කරලා ඔයාලට ඕන කෙනෙක්ට මේක paste කරලා share කරන්න පුළුවන්. ඒ කියන්නේ එක්ක WhatsApp හෝ වේවා Facebook හෝ වේවා මේක ඔයාලට share කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා add link කියලා. මේ තියෙන්නේ ඔයාට add කරන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ Facebook හෝ වේවා මොනවා හරි ඒ කියන්නේ ඔයාගේ මොනවා හරි Facebook තියනවද, Instagram තියනවද, නැත්නම් ඔයාගේ website තියනවද, මෙතනට ඔයාගේ ඕන link එකක් add කරගන්න පුළුවන්.
ඊට පස්සේ මෙතන තියෙනවා contact info. Let people know how to contact you with business inquiries. The email address you enter may appear in the about section of your channel and be visible to viewers. ඒ කියන්නේ මෙතන ඔයාට ඔයාගේ ඊමේල් එකක් ඇඩ් කරන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ කස්ටමර් කෙනෙක් ඉන්නවා. ඔයා food review channel එකක් කරනවා කියලා හිතන්න. එතකොට ඔයාගේ ඉන්නවා ඔයාගේ බලන set එක. ඒ කියන්නේ ඔයාගේ viewers ලා, ඔයාගේ audience එකේ ඉන්නවා hotels කරන set එකක්. එයාලට ආස හිතෙනවා අම්මා මෙයා නම් සුපිරියට මේ channel එක කරනව නේද කියලා ඔයාව ඒගොල්ලන්ගේ food review එකක් කරන්න ගෙන්න ගන්න. එතකොට එයාට ඔයාව contact කරගන්න පුළුවන්. මෙතන email address එකක් දාලා තිබ්බොත් මේ email address එකට අපි නිකම් මිස්ටර් නෙරා කියලා මම ඔයාලට දාලා පෙන්නනවා. මේ email address එකට mail එකක් දානවා ඒගොල්ලෝ. මගේ restaurant එකක් තියෙනවා. අපි ඔයාලට මෙච්චර ගාණක් දෙනවා. මේකට අනිවාර්යෙන් මේ අපේ එකට ඇවිල්ලා review එකක් දෙන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ ඊට පස්සේ මෙතන වීඩියෝ වෝටර්මාර්ක්. ඔයාලට පේනවද මෙතන මේ රතු පාටට මාර්ක් කියලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ඔයාලට වීඩියෝ එක ඉවර වෙනකම්ම කැමති වෝටර්මාර්ක් එකක් මෙතනින් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි වීඩියෝ ඔයා හිතන්නකෝ මේක ඔයා කරනවා කියලා traveling channel එක. එතකොට ඔයාගේ logo එක. ඒ කියන්නේ sugar travel නම් sugar travel කියන එක ඒක image එකක් හදන්න ඕන 150 pixel size එක. ඒ හදලා ඒක මෙතනට අප්ලෝඩ් කරාම ඔයාගේ වීඩියෝ එක පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙනකම් මෙන්න මේ කොනේ ඔයාගේ ඒ වෝටර්මාර්ක් එක පෙන්නනවා. අන්න ඒ ඔප්ෂන් එක තමයි මෙතන කස්ටමයිස් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා දැන් දැනගන්නදී channel customization කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයාලා දන්නවනේ කොහොමද Gmail account එකක් create කරන්නේ, කොහොමද channel එකක් හදාගන්නේ කියලා. හරි. දැන් ඔයාලට මම කියලා දෙන්න යන්නේ ලොකුම වැදගත්ම දෙයක්. ඒ තමයි අලුත් channel එක හදන්න අදහසක්. දැන් ඔයාලා Gmail එකක් හදන්නත් දන්නවා, channel එක create කරන්නත් දන්නවා. හැබැයි ඔයාලට channel එක හදන්න අදහසක් නැහැ. මම මොකද්ද හදන්නේ? මම travel channel එකක් කරනකොට මට මොනවටද මම දක්ෂ? නැත්නම් මට එක්කෝ අපි හිතමු මම food review channel එකක් කරනවා. ඒ නැත්නම් මම cooking channel එකක් කරනවා. නැත්නම් මොන හරි joke channel එකක් කරනවා. කොහොමද මම මේක කරන්නේ කියන ප්‍රශ්නේ ඇතිනේ. ඉතින් මට channel එකක් හදන්න ඕනේ. ඒත් මම මොකද්ද හදන්නේ? ඒක ඔයාගෙන්ම අහන්න. ඉතින් මම එහෙම කිව්වොත් මේකේ හරි පාර හොයාගන්න ගොඩක් අයට බෑ. ඉතින් මේ හදන්නේ ඔයා යන්න ඕන හරිම පාර පෙන්වන්න. මේම ඉස්සෙල්ලම කියන්න ඕන දැන් මම කිව්වනේ ඔයගලන්ට YouTube එකෙන් අනිවාර්යෙන් සල්ලි හොයන්න පුළුවන්. නැත්නම් ඔයාගේ නම brand එකක් වෙන්න කරගන්න පුළුවන් කියලා. හැබැයි ඔයා සල්ලි හොයන්න බලාගෙනම YouTube එකට එන්න එපා. මොකද එහෙම වුණොත් ඔයාට ඒක එපා වෙන්න පුළුවන්. සල්ලි හොයාගෙනම මේක කරන්න ආවත් ඔයාට සල්ලි හම්බෙන්න යන කාලේ වෙනස් වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට දවස් 2-3 මේ වාගේ channel එක මොනටයිස් කරගන්න පුළුවන්. නැත්නම් සතියක් යන්න පුළුවන්. අවුරුද්දක් දෙකක් යන්නත් පුළුවන්. ඔයා මේ බය වෙන්න එපා. අවුරුද්දක් දෙකක් යනවා කියවට අවුරුද්දක් දෙකක් ඔයාලට යන්නේ නැහැ. මම ඔයාලව කොට දාන්න පුළුවන් හැමදේම කරලා අනිවාර්යයෙන්ම මාස 3-4ක් ඇතුළත කාලයකදී මම කියන විදිහට වැඩ කරොත් ඔයාලගේ channel එක මොනටයිස් කරගන්න විදිහට මම ඔයාලට මේ ටික කියලා දෙනවා. ඒ කියන්නේ මේ course එක මාසින් ඉවරනා කියලා නෑ. ඔයාලට මම lifetime support එකක් දෙනවාම තමයි. ඔයාට YouTube එකේ ඉක්මනට සාර්ථක වෙන්න නැත්නම් ඉක්මනට ප්‍රසිද්ධ වෙන්න නම් ඔයා කරන්න ඕනේ ඔයාටම unique වෙච්ච අලුත් දෙයක් කරන්න. ඔයා දන්නවද කවුද? ඔයාලා දන්නවා ඇති channel එකක් කරනවා මෙයා. ඉන්න මම පෙන්නන්නම්. ඔයාලා දන්නවා ඇති wild cookbook. wild cookbook කියන්නේ මෙන්න මේ channel එක මෙයාට ඉන්නවා දැනට 9.3 මිලියන් subscribersලා. මෙයාට කොහොමද කෑම උයන channel එකට ලංකාවේ වැඩිම subscribersලා ඉන්න කෑම හදන channel එක. ඒ වගේම ලංකාවේ 1 2 3 4 ඉන්නවා වැඩිම subscribe ඉන්න channel එක අතර මෙයා. එතකොට මෙයා කොහොමද මෙයා unique දෙයක් කරනවා බලන්න මම මේක නිකන් play කරන්න වීඩියෝ එක. මෙයා දැන් short video තමයි ගොඩක් දාන්නේ මෙයා food කියන cooking channel එකකටත් වඩා මෙයා යන්නේ entertainment පැත්ත. තේරෙනවද? කෑම හදන විදිය හරි ලස්සනට කට් කපලා අර මෙන්න මේ විදියට තමයි යාගේ entertainment පැත්ත යන්නේ. මේක බලන් ඉන්න ආසෙ කරන තප්පර ගානයි මේක ඉවරනකම් බලලා මෙයාගේ දැනට මේකේ තියෙනවා 346යි 346000ක් like තියෙනවා මේක. ඒ වගේම 599ක් කමෙන්ට් තියෙනවා. අනිවාර්යෙන් පිටරටයි ගන්න මේ. පිටරටයි කමෙන්ට් ඇත්ත ඔය. ඉතින් මෙයාගේ ලංකාවට වඩා පිටරට කෙනෙක් බලනවා කියන්නේ ලංකාවේ හම්බ වෙනා වගේ 10 ගුණයක් නැත්නම් ඊටත් වඩා මෙයාට සල්ලි හම්බ වෙනවා. ඉතින් ඒ වගේ මම මේක නිකන් එක්සැම්පල් එකකට කිව්වේ. ඒ වගේ ඔයාලට පුළුවන් ඔයාලටම යුනික්
ඔයාලටම යුනික් වෙච්ච වෙනස්ම විදිහකට වාගේ channel එක හදන්න. ඉතින් මම දැන් කියලා දෙන්න යන්නේ ඔයාට ගැළපෙනම channel එකක් හදාගන්න අදහසක් හොයාගන්නේ කොහොමද කියලා. මුලින්ම කියන්නම් YouTube එකේ වැඩිපුරම ගෙවන කැටගරි මොනවද කියලා. YouTube එකෙන් වැඩිපුරම ගෙවන්නේ business කැටගරි එකේ වීඩියෝ වලට. ඔයා ටාගට් කරන්නේ ඇමරිකාව වගේ රටක් නම් ඔයාට එක ad view එකකට ඩොලර් 100ක් වුණත් මේකෙන් උපයන්න පුළුවන්. ඒත් ඔයා ලංකාවට නම් වීඩියෝ හදන්නේ ඔයාට එක ad view එකට ඩොලර් 5ක් වගේ තමයි business කැටගරි එකෙන් ලැබෙන්නේ. ඉතින් දැන් වැඩිපුර හම් වෙනවා කියලා business වීඩියෝ කරන්න යන්න එපා. ඒක මං කිව්වේ දැන ගැනීම සඳහා. ඉතින් ඔයා YouTube channel එකක් කරනවා නම් ඔයා කරන්න ඕනේ ඔයාටම යුනික් වෙච්ච අලුත් දෙයක්. ඒකට කරන්න ඕන එකම දේ මේ රාමුවෙන් පිට හිතන එක. තේරුණාද? එහෙම හිතුවොත් ඔයාට සුපිරි YouTuber කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා හිතන්නකෝ දැන් ගාල්ල පැත්ත මම දන්න විදිහට ලංකාවේ කොල්ලෙක් එයා කරන්නේ කෝච්චියට එන ඒ කියන්නේ කෝච්චිය එනකොට එක එක අයිටම් රුපියල් 5 කාසි පෑනක් පැන්සලක් තව කට්ටක් ඒ වගේ මොනවාම හරි අයිටම් එකක් තියෙනවා ඒක තියලා ඒක නිකන් වීඩියෝ එකක් ගන්නවා ලක්ෂ ගණන් views කියලා තිබ්බේ කොල්ලගේ වීඩියෝස් වලට තව කට්ටිය ඉන්නවා වැස්ස නිකන් ෆෝන් එක තිබ්බා වැස්ස වහිනවා රෙකෝඩ් එක වැස්ස වහින සද්දෙත් එක වැස්ස වහින වීඩියෝ මිලියන ගණන් බලන්නේ ඒ කියන්නේ ඒක සැටිස්ෆැක්ෂන් ඒගොල්ලෝ කියන්නේ ගොඩක් අය ඉන්නවා ඒගොල්ලන්ට නිින්ද යන්නේ නැහැ නිින්ද යන්නේ නැත්නම් ඒ වැස්ස වහින වීඩියෝ එකේ සද්දය අහගෙන ඒ වීඩියෝ එක බලන්නෙත් නැහැ යා සද්දය අහගෙන යාට නිදා ගන්න ඕනේ ඒක නිසා ඒ වගේ වීඩියෝස් සෑහෙන්න වයිරල් වෙනවා ඉතින් ඔයා හිතන්න මේක මාරම ලේසි දෙයක් නේ වහින වෙලාවට ෆෝන් එක එළියෙන් තිබ්බා පැයක් විතර නැත්නම් පැය භාගයක් විතර ඒක මායේ වීඩියෝ එඩිට් කරලා මම කියලා දෙන්නම් පැය භාගයේ වීඩියෝ එක දවසක් වුණත් යනකම් ඔයාට දික් කරගන්නේ කොහොමද කියලා අන්න ඒ වගේ වෙනස්ම දෙයක් හිතන්න. ඔයාට තියෙන දුර්වලතාවයක්. ඔයා හිතන්න ඔයාට සින්දු කියන්න බෑ කියලා. ඔයාට ඒ සින්දු කියන්න බැරි එක මාකට් කරන්න බැරි එක. නේද? ඔයාට සින්දු කියන්න බෑ නම් ඔයාට ඒක මාකට් කරනවා. ඒකට හැදෙන සෙට් එකක් වෙනම ඉදී ඔයාට. ඔයාට ජෝක් කන්ටෙන්ට් කරන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. ජෝක් කරනවා නම් ලකයි සිකයි ලංකාවේ නම් ලකයි සිකයි විනී ප්‍රොඩක්ෂන් වස්ති. වස්ති නම් දැන් නැහැ. ඒ වගේ කනයිපිය. මේගොල්ලෝනේ දැන් ආයේ ලෝචි ඉන්නවා. මේගොල්ලෝනේ මේ ට්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නේ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ මේගොල්ලෝ වගේ වීඩියෝ කරන්න පුළුවන් නම් මොකද එතනට බෝඩ් වෙන්න නම් එයාලට වඩා වෙනස් දෙයක් ඔයා දෙන්න ඕන. ඒක ඔයා හොඳට ඔලුවට ගන්න. මේක කිසි කෙනෙක්ට මේ දේ කරන්න බැරි නෑ. අනිවාර්යයෙන්ම පුළුවන්. ඔයා හොයාගන්න ඔයා දක්ෂ මොනවටද ඔයාට කරන්න පුළුවන් මොනවද කියන එක. ජෝක් වීඩියෝම නෙමෙයි. වෙන දේවල් වලට ඔයා දක්ෂ වෙන්න පුළුවන්. ඔයා මොනවා හරි හදන්න දක්ෂ වෙන්න පුළුවන්. ඔයා කෑම හදනවා කියන එක නෙමෙයි මම කියන්නේ. එක්ක බයිසිකලයක් මොනවා හරි ෆිට කරන්න නැත්නම් ඔයාට වඩු වැඩ කරන්න දක්ෂ වෙන්න පුළුවන්. ඒව බලන්න මිලියන ගණන් කට්ටිය ඉන්නවා. ඔයා පටන් ගන්න විතරයි ඕනේ. දැන් ඔයා නිකමට හිතන්න ඔයාට සුපිරි YouTuber කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඔයා හිතන්න ඔයාට හිතන්නම බැයි නම් ඔයාට YouTube channel එකක් පටන් ගන්න. ඔයාට වෙන channel එකක තියෙන අඩුපාඩුව ප්‍රයෝජනෙට අරගෙන ඒකෙන් වීඩියෝ එකක් හදන්න පුළුවන්. අපි නිකන් එක්ස්පීරියන්ස් එකකට ජනප්‍රිය channel එකක් ගමු. අපි Chanos Pro channel එකම ගමුකෝ. Chanos Pro YouTube channel එකේ යා හැම ෆෝන් එකම හොඳයි කියනවනේ. ඔයාට පුළුවන් එයාගේ channel එකේ තියෙන අඩුපාඩු ඔයා ෆෝන් දෙකක් කම්පෙයාර් කරලා වීඩියෝ කරන්න. ඉතින් ඔන්න හැමෝම බලාගෙන හිටපු iPhone 16 series එක නිල වශයෙන් ශ්‍රී ලංකාවට ආවා. ඔයාට පුළුවන් එයා මේක හොඳයි කිව්වොත් නෑ මීට වඩා මේ ෆෝන් එක හොඳයි කියලා රිවිව් වීඩියෝ එකක් කරන්න. තේරුණාද? ඒ වගේම එයා රිවිව් කරනවට වඩා හොඳට ඔයාට රිවිව් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාට Chanos Pro ට වඩා වෙනස් ඒ කියන්නේ ඊට වඩා වැඩි ඔඩියන්ස් එකක් හදා ගන්නත් පුළුවන්. ඔයා එක්සැම්පල් එකකට හිතන්නකෝ ඔයා ෆෝන් එකක් ගන්න යනවා කියලා. ඔයා ෆෝන් එකක් ගන්නදී ඔයා බලන්නේ මොනවද ෆෝන් එකේ. ඒ දේවල් Chanos Pro එකෙන් කියවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ නැත්තම් වෙන ෆෝන් ලංකාවේ රිවිව් කරනකෙන් කියවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයා ගිහින් මේ දේවල් කියන්න පුළුවන්. ඔයාට ඕන ෆෝන් කඩයක් එක කතා කරලා ඔයා යන ෆෝන් කඩේට ඔයාට හොඳට ප්‍රසන්ට් කරන්න පුළුවන් නම් ඔයා කියනවා මට මේ ෆෝන් එක දෙන්න. ඔයා කියන හැම ෆෝන් එකම මම රිවිව් කරලා දෙන්නම්. ඔයාට බිස්නස් එකකුත් එයි කියලා. දවසක ඔයාට ලංකාවේ තියෙන හොඳම ෆෝන් ෂොප් වලින් කතා කරයි ඒගොල්ලන්ගේ ෂොප් එක රිවිව් කරන්න එන්න කියලා. ෂොප් එකේ තියෙන ෆෝන්ස් රිවිව් කරලා දෙන්න කියලා. එතකොට ඔයාට ඒගොල්ලෝ වෙනම ගාණක් දෙනවා. YouTube එකෙන් හම්බ වෙන ගාණට වඩා ඔයාට වෙනම පේමන්ට් එකක් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් 50,000 ලක්ෂ වෙන්න පුළුවන්. නැත්නම් ඒ ඉන්න අලුත්ම ෆෝන් එක ඔයාට දෙන්න පුළුවන්. තේරුණාද? අන්න ඒ වගේ මේක වෙනස්ම දෙයක්. YouTube කියන්නේ ඔයාට හිතා ගන්න බැරි ලෙවල් එකකට ඔයාව අරන් යන දෙයක්. දැන් ඔයාට එකක් තේරුම් ගන්න ඕනේ තමයි YouTube එකේ වීඩියෝ ආවට ගියාට කරන්න බෑ කියලා. ඒක ඇයි මම එහෙම කියන්නේ? අපි හිතමු අපි YouTube එකේ එහෙම නැත්නම් අපි channel එකක් හදන්න යනකොට බලන්න ඕන කාරණා කීපයක් තියෙනවා. එකක් අපේ ඉලක්ක audience එක. ඊට පස්සේ අපි වීඩියෝ කරන category එක. ඊට පස්සේ
ඔයා දැන් තීරණය කරන්න ඕන ඔයාගේ හැකියාව තියෙන්නේ මොකටද? ඔයා ආස මොනවටද? ඉලක්ක ඔඩියන්ස් එක. මම වෙන වෙනම මේක දැන් තේරුම් ගන්නවා. ඔයාට අයිඩියා එකක් ආවනේ. ඉලක්ක ඔඩියන්ස් එක කියන්නේ ඔයාගේ වීඩියෝ බලන්න ඕනේ කවුද කියන එක. ඔයා වීඩියෝ හදන්නේ වයස අයටද, තරුණ අයටද, විහිළු වලට ආස අයටද? එහෙම නැත්නම් මොන රටේ අයටද? මේ හැමදේම ඔයා කලින් ප්ලෑන් කරන්න ඕනේ. අපි හිතමු ඔයා ෆෝන් ගැන අලුත් ටෙක්නොලොජි එක ගැන වීඩියෝ කරනවා කියලා. එතකොට කවුද ඒ වීඩියෝ වල ටාගට් ඔඩියන්ස් එක වෙන්නේ? ඒ කියන්නේ අවුරුදු 13ත් 25ත් අතර අපි ගමුද අවුරුදු 13ත් 25ත් අතර තරුණ පිරිමි ඔඩියන්ස් එකක්. අන්න ඒ වගේ ඔයා කරන්න යන දේ මොකද්ද? ඒ අනුව ඔයාගේ ඔඩියන්ස් එක වෙනස් වෙනවා. ඔයා ඇමරිකාව ටාගට් කරලා ඔයා වීඩියෝ හදනවා නම් ඇමරිකාවේ මිනිස්සු තමයි ඔයාගේ ඔඩියන්ස් එක. අනිත් එක ඔයා ඒ ඔඩියන්ස් එක ටාගට් කරලා වීඩියෝ කරනවා නම් ඔයාගේ ඉංග්‍රීසි හැකියාව හොඳටම තියෙන්න ඕනේ. ඇයි ඇමරිකාවනේ ඔයා ටාගට් කරන්නේ? හරිද? එතකොට අපි හිතමු ඔයාගේ ඉංග්‍රීසිත් හොඳයි කියලා. ඉතින් අපි දැන් තෝරගන්න ඕනේ ඇමරිකාවේ මිනිස්සු බලන්න ආස ඔයාට ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. මම ඇමරිකාවේ මිනිස්සු ආස දේවල් කීපයක් මෙතනින් කියන්නම්. ඇමරිකාවේ මිනිස්සු ආසයි DIY නැත්නම් කුකින් ෂෝ නැත්නම් නිව් ටෙක්නොලොජි ඒ වගේම ෆැක්ට්ස් ඔය වගේ දේවල් වලට ඒගොල්ලෝ ආසයි. ඒ වගේම ඔයා බිස්නස් කැටගරි එකේ වීඩියෝ එකක් ඇමරිකාව ටාගට් කරලා කරොත් ඔයාට ලොකු ගාණක් හම්බ කරන්න පුළුවන් එක වීඩියෝ එකකින්. ඉතින් කියන්න තියෙන්නේ මේක ගැන ඔයා තව දුරටත් හොයන්න. ඒ කියන්නේ මම කියන දේට අමතරව තව දුරටත් හොයන්න මොකද්ද මම කරන්නේ මොන රටවල්ද මම ටාගට් කරන්නේ කියන එක. ඉතින් මෙතන ඉන්න ක්ලාස් එකේ ඉන්න අයගෙන් ඇති ලංකාව ටාගට් කරලා කරන්න කැමතියි නැත්නම් වෙනත් රටවල් ටාගට් කරලා කරන්න කැමතියි. ඉතින් එයාලට පුළුවන් මේ වගේ හොඳ ඔඩියන්ස් එකක් ෆිල්ටර් කරලා හොයාගන්නේ කොහොමද කියන එක ඔයාලට දැන් අයිඩියා එකක් එන්න ඇති. අපි යමු ඊළඟ මාතෘකාව. වීඩියෝ කරන කැටගරි එක. මොකක්ද මේ කැටගරි කතාව? මෙහෙමයි. YouTube එකේ වීඩියෝ එයාලා එක එක කාණ්ඩ වලට බෙදලා තියෙන්නේ. ඉතින් ඒ කාණ්ඩ අනුව ඔයාලට එයාලා ගෙවන ගාණක් වෙනස් වෙනවා. ඉතින් ඔයා වැඩිපුර ගෙවන කැටගරි එකකින් වීඩියෝ දැම්මොත් ඔයාට වැඩි ගාණක් හොයන්න පුළුවන්. ඒ ගැන මම කලිනුත් කතා කරා. ඉතින් මේ කැටගරි එකට ගෙවන ගාණ රටින් රටට වෙනස් වෙනවා. ලංකාවේ වගේ නම් හුඟක් අඩු ගාණක් තමයි හැම කැටගරි එකකටම ගෙවන්නේ අනිත් රටවල් වලට සාපේක්ෂව. ඉතින් ඔයාට ඉංග්‍රීසි පුළුවන් නම් ඉංග්‍රීසියෙන් වීඩියෝ කරලා දාන්න. එතකොට ඔයාට ලොකු ඔඩියන්ස් එකක් වගේම ලොකු ගාණක් හොයන්නත් පුළුවන්. පොඩි ටිප් එකක් දෙන්නම්. ලෝකේ ඕනම කෙනෙක් ආසයි කමඩි වීඩියෝ වලට. ඉතින් ඔයාට පුළුවන් කමඩි වීඩියෝ හදන්න. ඔයා හිතන්න නිකන් ඒක වෙනස් විදියකට. දැන් මම අර මුලින්ම කියවන ඔයා වෙනස්ම දෙයක් කරන්න කියලා. දැන් ලංකාවේ නම් විනි වස්ති ඒ වගේ නැත්තුව ඔයාට වෙන යුනික්. ඒ කියන්නේ චාලි චැප්ලින් මිස්ටර් බීන් බලන්න ඒගොල්ලෝ කතා කරේ නැතත් මිනිස්සු hina වෙනවනේ. ඒ වගේ වෙනම යුනික් කැරක්ටර් එකක් ඔයාට බිල්ඩ් කරන්න පුළුවන්. ඉතින් අනිත් පිටරට මිනිස්සු ගොඩක් වෙලාවට කැමති ඒ වගේ විහිළු වලට. ඉතින් ඔයාට මේ වගේ channel එකක් කරන්න පුළුවන් නම් ටික කාලෙකින්ම ඔයාට ගොඩ යන්න පුළුවන්. අනිත් දේ තමයි පිටරට අය ආසයි ඔය ඩෙයා කැටගරි එකේ වීඩියෝ වලට. ඒවත් ඔයාට කතා කරන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ වීඩියෝ කරොත් ටික කාලෙකින්ම ඔයාට අනිවාර්යයෙන්ම YouTube එකේ ලොකු නමක් ලොකු බ්‍රෑන්ඩ් එකක් තියන්න පුළුවන්. ලංකාවේ නෙවෙයි මං කියන්නේ මේ මුළු ලෝකෙම ටාගට් කරලා. මොකද එහෙම මං කියන්නේ ඒකට ඉන්න ඔඩියන්ස් එක වැඩි. ඒ කියන්නේ එන සබ්ස්ක්‍රයිබර්ස් ගානත් වැඩි වෙනවා කියන එකයි. සාමාන්‍යයෙන් ඇමරිකා කැනඩා වගේ රටකින් එන view එකකට YouTube එකෙන් ඩොලර් 1ත් 15ත් අතර ගෙවනවා. ඔයාට හිතා ගන්නවත් බෑ නේද? ලංකාවේ නම් ඒ ගාන 0.0.0 ගානකින් අඩු වෙනවා. හරිද? සමහර කැටගරි දිනවා මීට වැඩියෙන් ගෙවනවා. ඒත් ලංකාවට අර උපරිම පොඩි ගානක් තමයි ගෙවන්නේ. දුක් වෙන්න එපා. ලංකාවේ YouTube වීඩියෝ කරලා සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරනවා. ඒ කියන්නේ YouTube එකෙන් ගෙවන රෙවෙනියු එකට අමතරව කොහොමද සල්ලි හොයන්නේ කියලා මම ඔයාලට කියලා දෙනවා. හරි. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇතිනේ channel එකක් හදන්න කලින් කරන්න ඕනේ මොනවද කියලා. නේද? හරි audience එකක් තෝරගන්න ඕනේ. හරි audience එකක් තෝරගන්න ඕනේ. හොඳ වීඩියෝ කැටගරි එකක් තෝරගන්න ඕනේ. ඒත් මේ දෙකම තේරුවට වැඩක් නැහැ. ඔයා කැමති දේ කරන්න බැයි නම්. මොකද්ද ඒකේ තේරුම කියලා ඔයා කල්පනා කරනවා ඇති. මං කිව්වා වගේ ඔයාගේ හැකියාව, ඔයා ආස දේ. මොකද්ද මේ කතාව? මෙහෙමනේ දැන් මාළුවෙක්ට ගස් නගින්න කිව්වට කවදාවත් ඌ ගස් නගින්නේ නැහැ නේද? හරි කොහොම හරි අපි ගස් නගින්න ඉගෙනනවා කියමුකෝ. ඒත් මාළුව අකමැත්තෙන් එපා වෙලානේ ගස් නගින්නේ. අන්න ඒ වගේ ඔයා ආස නැති දේ කරොත් ඔයා ඒක පොඩි කාලෙකින් ටික කාලෙකින් අතහැරලම දානවා තමයි. ඒ හින්දා ඔයා ආස දේ කරන්න. සමහර විට ඔයා ආස ඇති අමුතුම දෙයකට. අපි හිතමු ඒවා ආස අමුතු දෙයට මුල් කාලේ views නැතිම වෙන්න පුළුවන්. ඒත් ඔයා එක දිගටම කරොත් ටික කාලයක් යනකොට ඔයාගේ ආසාව මුළු ලංකාවෙම නැත්තම් මුළු ලෝකෙම ආසාව වෙන්නත් පුළුවන්.
අරවා දැක්කනේ අමුකොඩුමුක ඩාන්ස් එක වට මතක ඇති අන්නේ කොල්ල බලන්න එයා වෙනස්ම දෙයක් කරා මාර විදිහට වෛරල් වුණා හැබැයි ඒක එයාට පවත්වාගෙන යන්න බැරි වුණා අන්න එකක් තියෙනවා කොච්චර ටැලන්ට් උනත් වා සුපිරියට වෛරල් වෙලාවත් වා දැනගන්න ඕන එක පවත්වාගෙන යන එක මම ඒකටත් ඇඩ්වයිස් වාට දෙනවා ඉතින් තව තියෙනවා නාන හැටි වාට අමුතු විදිහට නාන්න පුළුවන් මේවා හරි ලස්සන දේවල් ඒ කියන්නේ කොළඹ වගේ පරිසරයක ජීවත් වෙන මිනිස්සුන්ට නැත්තම් පිටරට පරිසරයක ජීවත් වෙන මිනිස්සුන්ට කරන්න බැරි ඒත් ඒ මිනිස්සු කරන්න ආසයි වනේ ඇලක දොලක නාන එක. ඉතින් පීල් එක නාන එක මේවා යාළුවට හරි අමුතුයි හරි ආසයි යාළුවා මේවා බලන්න. ඉතින් ඔයා මේ වගේ වීඩියෝ කරන channel එකක් කරොත් ඔයා අනිවාර්යයෙන්ම ජනප්‍රිය වෙනවා. ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම. ඒ වගේම මේ වීඩියෝ කරන්න වැඩි ගාණක් වියදම් වෙන්නේ නැහැ. ඔයාට ෆෝන් එක තියෙනවා නම් ගොඩක් අය හිතනවානේ මට කැමරාවක් නැහැ වීඩියෝ කරන්න හොඳ මයික් එකක් නැහැ. ඔයාගේ ෆෝන් එක ඔයාට හොඳටම ඇති. ඒ වගේම වගේ ෆෝන් එක වුණා සෙල්ෆි ස්ටික් එකක් ගන්න පොඩි ගාණක් රුපියල් 2000 3000ක් වෙයි. ඔයා ඒ දේවල් වලට කරන පොඩි ආයෝජනයෙන් ඔයාට ලක්ෂ ගාණක් හොයන්න පුළුවන් කියලා ඔයා දන්නවා. YouTube එක ඇතුලේ හැම වෙලෙම දිනන්නේ අලුත් දෙයක් කරපු අය. ඔයාලා බලන්න රැට්ට නම් දැන් වීඩියෝ කන්ටෙන්ට් දාන්නේ නමුත් එයාගේ ටාගට් එකට ගිහිල්ලා රයි වස්ති කියන්නේ බ්‍රෑන්ඩ් එකක් කියලා නේ. එයාලා වීඩියෝ දැම්මේ නැත්නම් එයාලා යන එක ෂෝ එකකින් එයාලා ලක්ෂ 8ක් 10ක් හොයනවාම තමයි. ඉතින් මේවා කවුරුත් කලින් කරපුවා නෙමෙයි එයාලා කරේ අලුත්ම දෙයක්. අන්න ඒ වගේ ඔයත් අලුත් දෙයක් කරන්න අලුතෙන් හිතන්න මුලින්ම ප්ලෑන් කරන්න. වාගේ ආසාවට ගැලපෙන ඔඩියන්ස් එක මොකද්ද? වාගේ ආසාව අයත් වෙන කැටගරි එක මොකද්ද කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් channel එක පටන් ගන්න. දැන් තේරුණාද? අනිත් එක ඔයාගේ නම යුනික් වෙන්න ඕන. අපි ඒ ගැන ඊළඟ දවසේ ඒ කියන්නේ හෙට කතා කරමු. YouTube channel branding ගැන. ඉතින් අද ඔයාට ගොඩක් දේවල් ලොකු දේවල් ටිකක් මේ සෙෂන් එකෙන් කියලා දුන්නා. මේ සෙෂන් එක ඔයාලට මාරම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් අපි හෙට වීඩියෝ එක කරමු. මේ වීඩියෝ එක මම කියන්නේ මගේ ක්ලාස් එකට මැසේජ් කරපු සෙට් එකට මම මේ වීඩියෝ එක දෙනවා. හැබැයි එතනින් එහාට ආයි වීඩියෝ එකකට ඔයගොල්ලන්ට එන්න ඕන නම් ඔයගොල්ලෝ පේමන්ට් එක කරනවා. මගේ YouTube ස්පෙෂල් කැටගරි එකේ ඉන්න කට්ටියට කියන්නේ මට පේමන්ට් එක කරපු අයට මම මේ වීඩියෝ එකයි ඊළඟට ඉස්සරහට හෙට ඉඳලා කරන හැම වීඩියෝ එකක්ම මේගොල්ලන්ට දෙනවා. මේ වීඩියෝ සෙට් එක මම කියන්නේ මම මේ කරන ෆුල් කෝස් එකම 25000 30000කටත් වඩා වටිනවා. මොකද කිසිම කෙනෙක් YouTube වීඩියෝ එඩිට් කරන විදිය thumbnail එකක් කොහොමද ඩිසයින් කරගන්නේ ඒ කිසිම දෙයක් කියලා දෙන්නේ නැහැ මම දන්න විදියට. ඒවා වෙනම ඉගෙන ගන්න ඕන. නමුත් මම මේ හැමදේම මම 8000යි කියලා දාලා තිබ්බ කෝස් එක මම දැන් රුපියල් 5000ට ඔයගොල්ලන්ට දෙනවා. මොකද මට මේකෙන් ගන්න ඒ කියන්නේ ඇත්තටම මිනිස්සුන්ට මේ දවස්වල මුදල් ආර්ථික අමාරුපසුතා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට ඔයාලා ළඟ තියෙන ගාණෙන් ඔයාලට දෙයක් පටන් ගන්න ඕන නම් ඔයාලා සාර්ථක වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ දේවල් ටික ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් මගේ කෝස් එකට එන්න කැමති නම් මම ඔයාලට දාලා තියෙන මගේ පේමන්ට් ඩීටේල්ස් රුපියල් 5000යි වෙන්නේ. 25000 30000 40000 50000 නෙමෙයි රුපියල් 5000යි මේ මුළු කෝස් එකම. මාසෙම යන මේ කෝස් එකම රුපියල් 5000යි වෙන්නේ. ඔයාලට පුළුවන් මේ කෝස් එකට ජොයින් වෙන්න. හරි එහෙනම් අපි හෙට සෙෂන් එකෙන් හම් වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔයාලා අද මේ වීඩියෝ එක අනිවාර්යෙන් මුලින් ඉඳලා ඉවරනකම් බලන්න. ආයෙත් බලන්න දෙපාරක් තුන් පාරක් බැලුවත් කමන්නේ. ඔයාලා හරියට මේක ඔළුවට දාගන්න ඔයා හදන්න ඕන channel එක මොකක්ද කියන එක ඒක තීරණය කරලා ඔයා නමක් දාලා channel එක create කරන්න පටන් ගන්න. අද ඔයා Gmail account එකක් හදලා channel එක create කරාට කමක් නැහැ. දවසක් දෙකක් කරන් සතියක් කරන් කරත් කමක් නැහැ. හැබැයි මේ step ටික මම කියන විදිහට යන්න. ඔයාලට සාර්ථක වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. එහෙනම් කට්ටියටම good night.